ආයිබෝවන් යාළුවනේ මං අර ඕගලන්ට ගේනවා කියපු LED සිස්ටර් එකක් තමයි මේ මම මේක මේ YouTube එකෙන් බලලා තව මේ ඉන්ටර්නෙට් එකෙන් බලලා තමයි මම මේක ඇදුවේ මේ ඕගලන්ට ඉස්සරහා පැත්තේ ගත්තාම මේ පේන නැති පොඩි ඩිස්ප්ලේ එකක් ඒකේ තමයි අපිට මේ කොමේ LED ලයිට් එක මේ DC වෝල්ට් කීයේ මේ ලයිට් එකට මේ කරන්ට් එකට එන්නේ එහෙම බලන්න පුළුවන්. මෙතන තියෙන්නේ ඔන් ඔෆ් ස්විච් එක. මේ තියෙන්නේ මම මේ අයි කරපු ටර්මිනල් දෙක. ඕගොල්ලෝට මේ වගේ දෙයක් හොයාගන්න පුළුවන් ලේසියෙන් ඔය ඉලෙක්ට්‍රික් ෂොප් එක. එහෙම නැතිනම් මේ අර තඹ කම්බියක් හොඳට උල් කරලා වයර් එක මේ ගැට ගාලා ඒමත් පුළුවන් පාවිච්චි කරන්න. හොඳයි මම මේ අපි ඇතුළේ බලමු කොහොමද අදලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි ඇතුළේ තියෙන්නේ. ඔයාලට පේන ඇති. මේ මෙතන බැටරිය දාලා තියෙන්නේ මෙතන. මේ තියෙන බැටරිය මෙතන මේ යටම තියෙන්නේ අර මේ රීචාර්ජබල් මේ බැටරිය charge කරන යුනිට් එක තමයි මේ තියෙන්නේ. ඕගලන්ට මේක AliExpress එකේ, eBay එකේ, දරාස් එකේ, Amazon එකකින් වගේ ගන්න පුළුවන්. ලංකාවේ වගේ නම් eBay, AliExpress එකේ වගේ තමයි ගන්න පුළුවන්. සමහර විට දරාස් එකෙනුත් පුළුවන්. මේ තියෙන්නේ DC බූස්ටර් එක. මේක මේ වයර් තියෙන විදියට මේ දකින්න ඕගලන්ට එළියට අරන් පෙන්න. මේ තියෙන්නේ DC බූස්ටර් එක. මේ මෙතනින් පේන ඇති මම මේක මේ ඉන්පුට් එකට දීලා තියෙන්නේ. මෙතන මේ charger එකෙන් එන වයර් මේ රින එකයි මම මේ ඒකෙන් අරන් තිබ්බ ස්විච් එකට දාන එක ඒකේ ස්විච් එක කරා තමයි දාන එකට දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් ඕගලන්ට පේන ඇති මේ මන් 3.3 ක රෙසිස්ටර් එකක් දාලා තියෙනවා. ඒක දැම්මේ අපිට මේ ඕක සමහරව තියෙනවනේ මේ අර සර්කිට් වල පොඩි ලයිට් එක LED අන්න ඒවල් නැත්තම් මේ පිච්චෙන්න පුළුවන්. මම ඕගලන්ට පෙන්නන්නම් මේ එහෙම ලයිට් එකක් තිබ්බා මගේ ළඟ. මම ඕගලන්ට පෙන්නන්නම් මේ ඒ වගේ ලයිට් එකක්. මේ ඕගලන්ට මේ මෙතන පොඩ්ඩක් ඉන්නේ යාළුවනේ. මේ මෙතන මේ සුදු පාට මේ තියෙන්නේ මේ ලයිට් දෙක මේ තමයි මේ SDM සර්කිට් වල තියෙන්නේ. ඒවස මේ චෙක් කරගන්න LED බල්බ් චෙක් කරගන්න අර CFL බල්බ් තියෙන ඒවට චෙක් කරන්න පුළුවන් මේ පිච්චිලාද නැද්ද එහෙම බලා ගන්න පුළුවන්. මම මේක අදලා ඉවරලා ෆුල් charge කරලා ඊට පස්සේ මේ මෙතන ඔයගොල්ලෝ පේනවානේ මේ පොටෙන්ෂල් මීටර් එක. මම මේකෙන් 30 පාට වැඩි කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට 12 වෝල්ට් LED සමා ලයිට් වලට ලයිට් තියෙන 12 වෝල්ට්. ඒ වුණාම මේ අපිට ආයි ගලව ඇඩ්ජස්ට් කරන්න දෙයක් නැහැ. 30 පාට මම දාලා තියෙන මේ ඔටෝ මේ ඒකේ වෝල්ට් ගාන ඇදෙනවා. මම මේ ඔයගලන්ට පෙන්නන්නම් මම මේ මෙන්න මේ සර්කිට් එකේ මේ ලයිට් එක කොච්චර වෝල්ට් ගානක් තියෙනවද කියලා. පොඩ්ඩක් කියනවා එක හරි මම මේක ඇඩ්ජස්ට් කරලා තියෙන්නේ. ඔයගොල්ලන් පොඩ්ඩක් අර මේ ෆෝන් එකේ කැමරාවෙන්ද පොඩ්ඩක් පේනවා වරයි.
ෆෝන් එකේ කැමරාව තියෙන ඉඳ පොඩ්ඩක් අර මේ ඩිස්ප්ලේ එක පේනවා හොරයි. මේ මෙතන තියෙන්නේ 32.6 තියෙන්නේ DC. මම ඔයගලන්ට පෙන්නන්නම් අර මම පෙන්නපු ලයිට් එක පත්තු කරලා කොච්චර මේ වෝට් එකක් එනවද කියලා දකින්න. එකයි දශම 96 රතු පාට එකට ආවේ. කොළ පාට එකට එන්නේ 2.53. මේ ටේමිල් දෙක මාරු කරා පස්සේ ඔයගන්ට මේ ලයිට් එක පත්තු වෙන්නේ. ඒකයි මේ මං කිව්වේ ටේමිල් දෙක ගන්න මේ වගේ දෙයක් ගන්න කියලා. ඒතකොට ඔයගලන් ලේසියි මේ තරණරින් උනක් මේ හොයා ගන්න. මම මේකේ මම බාලා තනියෙන් අර මේක හදන්න කලින් මම මේ පොඩි කටුසටහනක් ගාලා තිබ්බා. ඒ කියන්නේ රෙසිස්ටර් එක කොතනටද එන්නේ, ස්විච් එක කොහොමද මෙහා කරන්න කියලා. මම ඕගලන්ට මේ වීඩියෝ එක අවසානයේ මම ඒක දාන්නම්. හොඳයි, බොහොම ස්තුතියි මේ එකතු වුණාට.